ඔන්න මමගේ YouTube එකේ දෙවෙනි වීඩියෝ එකත් ඔයාලට ගේන්න හිතුවා. අද මම වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාලා එක්සෑම් කාලෙට ඔයාලා අතින් වෙන වැරදි දේවල් පහ. මේ වෙනකොටත් සමහර විට ඔයා දන්නවා මේ වැරදි ටික ඔයා කරනවා කියලා. හැබැයි අවුල තියෙන්නේ ඔයා ඒ වැරදි ටික කරනවා කියලා පිළිගන්නේ නැහැ. සහ ඔයා වැරදි හදාගන්න try කරන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ ගෙදර අම්මා තාත්තා හරි කවුරු හරි ළඟ ඉන්නවා නම් එයාලා මේ වීඩියෝ එක එයාලත් එක්කම එකතු වෙලා බලන එක සෑහෙන්න වටිනවා කියලා මම හිතනවා. මොකද ඔයාලට ඔයාලගේ වැරදි හදාගන්න බැරි වුණත් එයාලා ඔයාලට ඔයාගේ වැරදි හදාගන්න සපෝට් එකක් දෙයි. එහෙම බයයි වගේ නම් කමක් නැහැ. තනියෙන් බලන්න කිසි ගැටලුවක් නැහැ. හරි කොහොම හරි වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. අපි යමු මොනවද මේ අපි එක්සෑම් කාලේ කරන වැරදි කියලා බලන්න. පළවෙනි වැරද්ද. ඔයාලා නිදා ගන්න එක. සමහරු එක්සෑම් කාලෙට ඕනිවට වඩා නිදා ගන්නවා. සමහරු එක්සෑම් කාලෙදී නිදා ගන්න ඕනි ප්‍රමාණයට නිදා ගන්න නැහැ. ප්‍රමාණයට වඩා නිදා ගන්නවා නම් ඒක ඔයාලට වැඩ කරන්න තියෙන කාලය අඩු වෙන සෑහෙන්න හේතුවක් වෙනවා. ඒ ඔයාලා නිකන් ප්‍රැක්ටිකලි කල්පනා කරලා බලන්න මේ දේවල් ඔයාලට තියෙනවද කියලා. ඕනිවට වඩා නිදාගත්තාම නැගිටින්නෙම ආද මම ගොඩක් නිදාගත්තා සහ අර මට වැඩ කරන්න තිබුණ වෙලාව අඩු වුණා කියන එක ඔයාගේ ඔළුවේ වැඩ කරනවා. ඒකත් එක්ක ඔයාට ඊගාවට වැඩක් කරන්න ඔළුව හදාගන්න ටිකක් අමාරුයි. මොකද ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක්සෑම් කාලේ වුණා කියලා ඔයාලා දවසට පැය 6කට වඩා නිදාගත්ත කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද තව ඕනි තරම් අපිට දවස් වැඩ කරන්න වෙලාව තියෙනවා. Oh my god! කරන වැරද්ද තමයි අපිට වැඩ කරන්න පුළුවන් වෙලාවේදී අපි වෙන වැඩ කර කාලේ නාස්ති කරලා නිදා ගන්න ඕනි වෙලාව පාඩම් කරන්න ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරියට නිින්දක් නැති වුනහම ඔයාලට ඒක වෙලා ඇති. නිදා ගන්න වෙලාව මදි වගේ දැනෙනවා. අපේ ශරීරේ මට නම් ඒක තියෙනවා සාමාන්‍යයෙන්. නිදි වැරුවොත් එහෙම අර ඔළුව කැක්මන එක. ඊගාවට පාඩම් කරන්න ගියත් නිකන් අර හරි විහිස ගතියක් දැනෙනවා. මේ දේවල් ටික වළක්ව ගන්න නම් අපි හොඳ නිින්දක් දවසකට ගන්න ඕනේ. නිසා මම යෝජනා කරන්නේ දවසකට පැය 6ක් කට වඩා පැය 6කට වඩා ගියාම පැය 6ක් 7ක් 8ක්වත් අඩුම තරමේ නෙමෙයි උපරිම පැය 8ක් නිදා ගන්න. උපරිම පැය 8ක්. එතනින් එහාට නිදා ගන්න යන්නත් එපා. මොකද එහෙම වුණොත් අර කලින් කිව්ව කතාව වෙන්නේ. දෙවෙනි කාරණාව ඔයා තාමත් ඔයාට පාඩම් කරන්න ප්ලෑන් එකක් හදාගෙන නැතිකම. ඔයාට තව එක්සෑම් එකට තියෙන්නේ මාස 4කටත් අඩු කාලයක්. එතකොට එච්චර පොඩි කාලයක් තියාගෙන තාමත් ඔයාගේ සබ්ජෙක්ට් නමේ ඔයා පාඩම් කරපු දේවල් ඔයා ඉගෙනගෙන ඉවර කරලා තියෙන පාඩම් ඔයාට තව ඉගෙන ගන්න තියෙන දේවල් ඒව හරියට ඔයා ප්ලෑන් කරලා නැත්නම් තාමත් ඔයා සෑහෙන රිස්ක් එකක් තමයි ගන්නෙ. මොකද ඔයාට පාඩම් කරන්න ඕනි මොනවද නැති මොනවද කියලා තව එක්සෑම් එකට ලං වෙන්න ඔයාට හිතන්නවත් වෙලාවක් නැති වෙනවා. එතකොට වැඩි වෙලාවක් ඔයාට යනවා අද පාඩම් කරන්න මොනවද කියලා සබ්ජෙක්ට් එක තෝරගන්න. ඒතකොට ඒක ගොඩක් අර තියෙන ගැටලුවක්. අද පාඩම් කරන්න මොනවද කියලා සබ්ජෙක්ට් එක තෝරගන්න බැරිකම. මොකද විෂයන් 9ක් තියෙනවනේ O level වලට. හැබැයි ඔයාලා පොඩි කොලයක් අරගෙන මම මේක වෙන වීඩියෝ එකකින් පැහැදිලිව ගේන්නම්. කොලයක් අරගෙන ඔයාට තියෙන විෂයන් 9 පිළිවෙලට ලියාගෙන ඒවයි තියෙන පාඩම් ටික පිළිවෙලට ලියාගෙන ඔයාට පුළුවන් ඒ පාඩම් වලට අදාළව ඔයා මේ වෙනකොට කරලා ඉවර කරපුවා මේ වෙනකොට පාඩම් කරලා නැති ඒවා ඔයාට ඒ කොලේම මාක් කරගන්න. දැන් ඔයා අද මේ වැඩේ පටන් ගන්නවා නම් අද ඉඳන් එක්සෑම් වෙනකන් තියෙන දවස් ටික ඔයා A4 කල ටිකක් අරගෙන කැලෙන්ඩර් එකක් හදාගන්න. ඊට පස්සේ කැලෙන්ඩර් එකේ ඔයා ඒ දවස් වලට පාඩම් කරන අයිඩියා කරන දේවල් ඔයා මාක් කරන්න. මේ විදිහට ඔයාට ප්ලෑන් එකක් හදාගන්න. මේ අන්තිම මාස ටිකේ ඔයා මොන විෂයන් වලටද වැඩිපුර මහන්සි වෙන්න ඕනේ සහ ඔයාට දැන් අමතක වෙලා තියෙන්නේ මොනවද? මෙන්න මේවා ටික ඔයා පිළිවෙලට හදාගන්න. ඒක සෑහෙන වැදගත් වෙනවා ඔයාගේ එක්සෑම් එකට. ඔයාට රිසල්ට් එකක් ගන්න සහ ඔයාට ඔය තියෙන ගොඩාක් ප්‍රශ්න මගහැරවා ගන්න හොඳම පිළියමක් තමයි ඒක. හරි. අපි බලමු තුන්වෙනි වැරද්ද. තුන්වෙනි වැරද්ද විදිහට මම හිතුවේ ෆෝන් එක. මොබයිල් ෆෝන් එක. ඇත්තම කතාව මම O level කරපු කාලේ නම් මට ෆෝන් එකක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඔයාලට කියන්නේ ෆෝන් එක එකපාරට අයින් කරන්න කියලා. මොකද සමහරව ඉන්නවා ෆෝන් එකෙන්ම ඉගෙන ගන්න වැඩ කටයුතු කරන. ඒතර ඒ වගේ කෙනෙක්ට ෆෝන් එකෙන් Tamanට ඉගෙන ගන්න කටයුතු ටික කරගන්න පුළුවන් කියන එක ෂුවර් නම් ඒක ගැන Tamanට විශ්වාසයක් තියෙනවා නම් ෆෝන් එක යූස් කරලා කමක් නැහැ. හැබැයි සමහරව ඉන්නවා එයත් දන්නවා. ඒ කියන්නේ Tamanගේ හිතත් දන්නවා Tamanට ෆෝන් එකත් එක්ක වැඩක් කරගන්න බෑ කියලා Tamanගේ හිත දන්නවා. ෆෝන් එක අයින් කරන්න Tamanට අර හයියක් නැහැ. ඒක දන්නවා මේක හින්දා මගේ කාලේ නාස්ති වෙනවා මේක හින්දා මට වැඩ කරගන්න බැරි වෙනවා කියලා. හැබැයි ෆෝන් එක අයින් කරන්න Tamanට හයියක් නැහැ.
ඒ දේ ඔයාලට කරන්න බැරි නම් ඔයාගේ අම්මට හරි තාත්තට හරි කියන්න. ඔයාගේ වැඩිහිටියෙක්ට ඔයා කියන්න මට මේ ෆෝන් එක ටිකක් වදයක්. මට ඒක කන්ට්‍රෝල් කරගන්න උදව් කරන්න කියලා. එහෙම කිව්ව ගමන් අම්මා ෆෝන් එක අරගෙන ගලේ තියලා කුඩු කරොත් ඉතින් I don't know. ඒක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ මම දන්නේ නැහැ නේ. එක්කෙනාගෙන් එක්කෙනාට නෑ. එක්කෙනාගෙන් එක්කෙනාට. අන්න හරි. එක්කෙනාගෙන් එක්කෙනාට එක එක විදිහටනේ ගෙවල් වල පසුබිම. එතකොට ඔයාලා තමයි දැනගන්න ඕනි කොහොමද ඔයා මොබයිල් ෆෝන් එක අනවශ්‍ය විදිහට යූස් කරන එක වළක්වා ගන්න කියලා. සහ මම ඔයාලට යෝජනා කරනවාට ෆෝන් එක යූස් කරන එක අඩු කරන්න අමාරු කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඔයාට වැඩක් නැති දේවල් ඔයාගේ කාලේ නාස්ති කරන ඒවා අයින් කරලා දාන්න. අනවශ්‍ය විදිහට සෝෂල් මීඩියා මොන හරි එකකට ඇබ්බැහි වෙලා වගේ කියන්නේ නිතර මේකට යන්න හිතනවා නම් ඒක අන්ස්ටෝල් කරලා දාන්න. අනිත් එක ඔයාට පුළුවන් ඔයා ෆෝන් එක පාවිච්චි කරන වෙලාවේ ඔයා වැඩක් ඇති දෙයකට ෆෝන් එක පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් YouTube එකේ හරි මොන හරි groups වල හරි නිතරම ඔයා follow කරන්න ඔයාට ඉගෙන ගන්න පුළුවන් channels. ඊට අමතරව ඉතින් ඔය mind එක පොඩ්ඩක් හදා ගන්න සුටක් mind relax වෙන සහ motivation වෙන videos ඒ වගේ ඒවා උලක් නැහැ. හැබැයි අර කිසිම තේරුමකට නැතිව තිරන් කිසිම වැඩක් නැහැ. සමහර videos එනවා බැලුවට වැඩකුත් නැහැ. ඒවා කියන්නේ වැඩක් තියනවා ඒ බයස් වලට. නමුත් O level exam එක ලියන්න ඉන්න දැන් මේ ඔයාලගේ set එකේ අයට ඒක set වෙන්නේ නැත්නම් ඒ වගේ videos ඒ වගේ apps ඔයාලට set වෙන්නේ නැත්නම් ඒවයි තවත් ඇලිලා ඉන්න එපා. ඒවා අයින් කරලා දාන්න. හරි අපි එහෙනම් දැන් බලමු මොකක්ද අපි 4 වෙනියට කරන වැරද්ද කියලා. 4 වෙනියට කරන වැරද්ද විදිහට මම ඔයාලට කියන්නේ ඔයාලා අනවශ්‍ය විදිහට ක්ලාස් යන කෙනෙක් නම් ඒකත් ඔයාලා කරගන්න සෑහෙන ලොකු වැරද්දක්. අනවශ්‍ය විදිහට කිව්වේ දැන් ඔයාට ෂුවර් දැන් ඔයා මේ වෙනකොට මම දන්න විදිහට මේ වෙනකොට ක්ලාසස් වල ගොඩාක් පාඩම් කවර් කරලා තියෙන. දැන් මේ දවස්වල සෙමිනාර් තියෙනවා, පේපර් ක්ලාස් යනවා. ඒ වගේ අර ටිකක් විශේෂ පන්ති තියෙනවා මේ කාලේ. හැබැයි දැන් අපි හිතමු ඔයාට පෞද්ගලිකවම හොඳටම පුළුවන් දැන් මේ සබ්ජෙක්ට් එක. ඔයාට දැන් මේ සබ්ජෙක්ට් එක ගැන ගැටලුවක් නැහැ. ඔයාට ඒක ඉස්සරහා වැඩ ටික තනියම කරගන්න පුළුවන් කියලා ඔයාට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. එහෙමනම් ඔයා තව දුරටත් ඔයාගේ වටිනා කාලය ක්ලාස් වලට හිර වෙලා ගත කරන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ ක්ලාස් යන එක නවත්තන්න කියන එක නෙවෙයි. ඔයාලා ක්ලාස් එකකට යන්න ඕනේ. හැබැයි ඔයාලා ක්ලාස් ගියාට ඔයාලට පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙනවා නම් ඔයාට ක්ලාස් එකට ගිහිල්ලා ආවට පස්සේ මහන්සියට ආයි ඔයාට ගෙදර ඇවිල්ලා වැඩක් කරගන්න බැරි නම් තව තවත් ඔයාව ස්ට්‍රෙස් කරගන්න තව තවත් ඔයාව මහන්සි කරගන්න ඔයා විසින්ම මග හදාගන්න එපා. මම දන්න අයටත් ওই ප්‍රශ්න තිබිලා තියෙනවා. ක්ලාසස් හින්දම පාඩම් කරන්න වෙලාව නැති වෙච්ච අය. සමහර වෙලාවට ක්ලාස් එකේ කරන ටිකම ගෙදර ඇවිල්ලත් අපිට පාඩම් කරගන්න පුළුවන්. හැබැයි අර ක්ලාස් එකට ගිහිල්ලා පුරුදු වුණාට පස්සේ සහ ඔය අනිත් දේ ඔය යාළුවෝ හම්බෙන්න ක්ලාස් එකේ ගිහිල්ලා අර ඒ කාලේ තියෙනවනේ පොඩි අර අමුතු වැඩ ටිකක් තියෙනවනේ ක්ලාස් වල. ගියාට පස්සේ ඒ යාළුවෙක් ගෙවන ඒ කාලය ඒකට ආස කරන අය. ඒකට සල්ලි වේදම් කරගෙන කාලය වැය කරගෙන තමන්ගේ ශ්‍රමය මහන්සිය වැය කරගෙන ගිහිල්ලා ඉවර වෙලා මේ එක්සෑම් එක පේන මාන තියාගෙනත් ඔයාගේ ඒ දේවල් ගැන කියන්නේ අර යාළුවෙක් ගෙවන සතුට ගැන විතරක් හිතනවා නම් ඒක සෑහෙන මෝඩ වැඩක් ඔයාලා කරගන්න. අඩුම ගානේ තාම නැති වුණත් ඔයාට පුළුවන් එක්සෑම් එකට තව මාස දෙකක්වත් කල් තියලා ඔයාගේ ක්ලාසස් වලින් පොඩි විවේකයක් අරගෙන රිලැක්ස් එකේ ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. ඒක තමයි ඔයා ඊගාවට කරන්න ඕනි දේ සහ ඔයාලා කරනවා නම් නවත්ත ගන්න ඕනි ඊගා වැරද්ද. අපි බලමු මොකද්ද අපි 5 වෙනියට කරන වැරද්ද කියලා. 5 වෙනියට කරන වැරද්ද තමයි ගොඩක් අය මම මේක හරිනම් කියන්න ඕනේ පළවෙනියටම. ඒක 5 වෙනියට කියන හින්දා සමහරව මේක බලන්න නැතුව සමහර වීඩියෝ එක නවත්තලත් දන්නේ නැහැ. කමක් නැහැ උනාට බලන ටික දෙනා හරි කමක් නැහැ. මේක අනිවාර්යෙන්ම ඔයාලා කරන්න ඕන දෙයක් සහ කරනවා නම් නවත්තන්න ඕන දෙයක්. 5 වෙනි කාරණාව තමයි ඔයාලට රජයෙන් දීලා තියෙන අච්චු පොත් ටික පාවිච්චි නොකිරීම. ඒක තමයි ඔයාලා කරන 5 වෙනි වැරද්ද. අච්චු පොත් ටිකක් අපිට නිකන් දීලා තියෙන හින්දාද මන් දන්නේ නැහැ. ගොඩක් අයට තමන්ගේ ඔය අච්චු පොත් වල වටිනාකම නැහැනේ. ඒ ක්ලාස් එකකට ගිහිල්ලා ටියුට් එකක් සම්පූර්ණ වෙනකන් අර අතේ පොට යනකන් පෑන් ඉවර වෙනකන් ලියන්නේ අච්චු පොතේ තියෙන ටිකමයි කියන එක ගොඩක් අයට ගාණක් නැහැ. සල්ලි වලට ගන්න තියෙන ටියුට් එක සල්ලි දීලා ගත්තට නොමිලේ හම්බෙලා තියෙන අච්චු පොත් ටිකෙන් ප්‍රයෝජනයක් ගන්න ගොඩක් අය දන්නේ නැහැ සහ ගොඩක් අය දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ අනේ මම ඒක පුනා කියනවා. මම මගේ ක්ලාස් එකේ ළමයින්ට උනත් කියන අච්චු පොත් තියෙන විෂයන් හැම එකටම අපිට පුළුවන් අච්චු පොත පාවිච්චි කරලා සුපිරි රිසල්ට් එකකට යන්න. ඒක හරියට ඔයා තමන්ගේ අච්චු පොත් ටික කියවන එක වැදගත් වෙනවා.
මම ඒ කාලේ කරපු දෙයක් තමයි හැම සබ්ජෙක්ට් එක මට පුළුවන් හැම සබ්ජෙක්ට් එකකම මම ෂෝට් නෝට්ස් හදලා මට ලියන පොත් කියලා හැම විශේෂයෙන්ම මම නෝට්ස් ලියන්න පොත් තියන් හිටියේ නෑ. මට තිබුණේ අච්චු පොත් ටික. අච්චු පොත් ටිකේම තමයි මම ෂෝට් නෝට් ගහන්නේ, පැන්සලෙන් ලියනවා, අර ස්ටිකි නෝට්ස් අලවනවා. මගේ අච්චු පොත් ටික අච්චු පොත් දෙනකොට මෙච්චරයි නම් මම ඒක පාවිච්චි කරලි වෙනකොට සාන මෙන්න මෙච්චරක්වත් මෙච්චර නෙවෙයි මෙච්චරක්වත් ලොකු වෙනවා. Oh my god! ඒ වෙනම මොකද මේ කොළ අලවලා ෂෝට් නෝට්ස් මම ලියලා පොත ASCII දාලා එතකොට මට හැම වෙලේම අච්චු පොත් ටික බලලා පාඩම් කරන්න පුළුවන්. අර මට මේසේ පුරා පොත් ගොඩාක් තියාගෙන වැඩ කරන්න බෑ. අච්චු පොත් ටික විතරක් ඇති මට O level කාලේ පාඩම් කරන්න නම්. ඉතින් ඔයාලා කරන වැරද්දක් තමයි අච්චු පොත් ටික හරියට පරිශීලනය නොකිරීම. මම ගොඩාක් ආදරෙන් ඔයාලට ඉල්ලන්නේ අච්චු පොත් ටික නම් පාඩම් කරන්න. ඒ නැතුව ඔයා මොනවා කරත් වැඩක් නැහැ. අච්චු පොත් ටික කියවන්නේ නැතුව. ඔයා ෆ්‍රී ටයිම් එකක කරන්න ඕනේ ඔයාගේ කාලේ නාස්ති කරන්න නැතුව අච්චු පොත්ම කියවන එක. අච්චු පොත් කියවන එක ඔයාට කරන්න පුළුවන්. එතකොට දැන් ඉතිහාසය වගේ විෂයන් වල ඔයාලා හිතනවා අම්බෝ මේවා මේ කියවලා ඉවර කරන්නේ කොහොමද? පත පාඩම් තියෙනවනේ කියලා. අයියෝ ඔය ඇති දෙයක් නෑ. නිකන් කතන්දරයක් කියවනවා වගේ ඕක කියවලා බලන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරේ අපි එක්සෑම් කාලෙදි කරන වැරදි දේවල් 5. තනින් ස්කිප් කර බලනවා නම් මට කරන්න දෙයක් නැහැ. ඔයාලට ඒවා මග ඇරලා ඇති. ඒක එක්සෑම් එකට මේ තියෙන මාස 4 හොඳටම ඇති ඔයා F9 එක හිටියත් ඔයාට A9 එකට යන්න. Oh my god! Wow! හදාගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. අද්දුඩුයි ප්‍රත්‍යක්ෂයි. ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා bell notification එකත් අනිවාර්යයෙන්ම on කරලා තියාගන්න. මොකද මම දිගටම videos දානවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.